So boys and girls, welcome back to on friends. අද ඔයගොල්ලෝ මං ගෙනාවේ කොහොමද වීඩියෝස් වලට thumbnail එකක් දාන්නේ. ඉතින් මේ ගැන ගොඩක් අය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඒකට විසඳුමක් තමයි අද මං ඕගලන්ට මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන් අනිවාර්යෙන් බලන්න ඕන. මොකද of course YouTube කරනාට අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න ඕන. කියන්නේ YouTube කරනාට කිව්වේ. ඔය mobile game plays දාන අයට හොඳ වීඩියෝ එකක් මම ඔයාලට ගෙනාවේ. ඉතින් ඕගොල්ලන්ට කොහොමද ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන් thumbnail එකක් දාගන්නේ PC එකෙන් නැතුව ෆෝන් එකෙන් thumbnail එකක් දාන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් stay tuned to find out and please subscribe and like the video. අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලන්න. එතකන් ඔයගොල්ලෝ channel එක subscribe කරලා like කරලා එන්න මේ දැම්ම ගිහිල්ලා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. දැන් මම කියලා දෙන්නේ කොහොමද ඔයාලා thumbnail එක දාන්නේ. ඉතින් thumbnail එකක් දාන්න ගොඩක් අය use කරන apps මම ඔයාලට පෙන්නන්න. ඉතින් ගොඩක් අය use කරනවා Photoshop, Canva, එතකොට තවත් apps තියෙනවා ගොඩක්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න කොහොමද ඔයගොල්ලන්ගේ low GB ගානක් MB ගානක් තියෙන එකම app එකක් ගැන. ඉතින් මේ app එක තමා photo editor. ඉතින් මේ app එක පුළුවන් ඔයගොල්ලන්ට Play Store එකේ install කරන්න. ඉතින් මේක Play Store එකේ install කරන්න ලේසි. මොකද වැඩි දුරක් යන දෙයක් නෑ. මොකද මේක සර්ච් කරපු ගමන් එන ඇප් එකක්. හරිද? ඇබ්සලියුට්ලි මම ඔයාලට පෙන්නන්නම්. මේ ඇප් එක සර්ච් කරාම Play Store එකේ සර්ච් කරපු ගමන් මේක එනවා. ඔන්න බලන්න friends. මම ඔයාලන්ට පෙන්නන්නම් MB ගානත් එක්ක කොහොමද මේකේ මේවට ටික. ඉතින් මේක friends storage වෙනම ෆයිල් එකක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ වෙනම වීඩියෝ එකක් ක්‍රියේට් කරලා ඒ වීඩියෝ එකේ thumbnails එතකොට වීඩියෝ එකේ කෑලි කට් කරන හැම ඉන්ටර්ෆේස් එකක්ම මෙන්න මේ ඇප් එකේ තියෙනවා. ඉතින් මේකට කියන්නේ ෆොටෝ එඩිටර් කියලා මම දැන් ටික ඉස්සෙල්ලා කිව්වා. ඉන්න මම සර්ච් කරලා පෙන්නන්න ෆ්‍රෙන්ඩ්ස් ඔයගලන්ට ඒකට කියන්නේ ෆොටෝ එඩිටර්. ෆොටෝ එඩිටර්. PH ෆොටෝ එඩිටර්. මේ ඊට පොලිෂ් ෆොටෝ එඩිටර් මෙන්න මේක තමයි ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉතින් මේකේ වැඩි MB ගානක් යන්නේ ඔයගලන්ට මම කිව්වොත් මේකට 4.8 million reviews තියෙනවා. එතකොට 100 million downloads තියෙනවා. මොකද හේතුව මේකේ එන පොඩි MB ගානක් තියෙන්නේ. එහෙනම් දැන් අපි thumbnail වැඩේට බහිමු. ඔන්න friends මම දැන් thumbnail කරන app එකට ගියා. ඉතින් දැන් මේකට කියන්නේ photo editor කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. මම පල්ලෙහා comment එකක් දාලා තියන්නම්. ඒක link එක එහෙම මම පල්ලෙහින් දාලා තියන්නම් description එක. එහෙනම් මම කොහොමද දැන් කියලා දෙන්නේ අනික කියලා තමයි මම ඔයාලට යන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනව නේද මෙන්න මෙතන ෆොටෝ කියලා ප්ලස් මාක් එකක් තියෙනවා. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ පුළුවන් ඕගොල්ලෝගේ ගැලරි එකට මේ යනවා. ඉතින් මේ ගැලරි එකට ගියාට පස්සේ ඕගොල්ලෝ වෙනම ෆොටෝ එකක් තෝරගෙන ඒ ෆොටෝ එකට thumbnail එකක් විතර ගන්න කියන්නේ දැන් අපි මම ඔයගොල්ලෝ දකින්න ඉතින් මම කලින් granny episode එක හදපු එක. ඉතින් ඒ granny episode එකේ හදපු එකේ ඔක්කොම thumbnails ටිකම delete කරලා තිබ්බා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් වෙනම කොහොමද thumbnail එකක් හදන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකේ තියෙන thumbnail එක තමයි දැන් ඔයාලට මම හදන විදිය කියන්නේ. ඉතින් ඒකට ඔයගොල්ලන්ට යන්න ඕන මෙන්න මේ යට තියෙනවා stickers කියන එක. ඉතින් මේ stickers කියන එක ක්ලික් කරාම පුළුවන් ඔයගොල්ලන්ට picture එකක් තියෙනවා නම් ඒ picture එකේ background එක cut කරලා ඔයගොල්ලන්ට ගන්න. for example මම ඔයාලට අරන් පෙන්නන්නම් background එක cut කරලා. ඉතින් දැන් මම මෙතන මේ මිනිස්සයාගේ පින්තූරය තෝරගන්නවා. ඊට පස්සේ මෙතන start cutout කියන එක ඔයගොල්ලන්ට පේනවා. start cutout කියලා ක්ලික් කරාට පස්සේ ඒක cutout වෙනවා. කියන්නේ එයාගේ background එක cut වෙනවා. ඔන්න බලන්න. දැක්කද? ඒක එයාගේ background එක cut වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන හරිය ක්ලික් කරාට පස්සේ ඒක ඔයගොල්ලන්ගේ thumbnail එක තියෙන තැනට වැටෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට අවශ්‍යම නම් මේ මිනිස්සයාගේ මූන්ට මගේ ලෝගෝ එක දැන් මම ඔයාලට දානවා. මගේ දාලා තියෙන්නේ මිනිස්සෙක්ට මගේ ලෝගෝ එක තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක කොහොමද දාන්නේ? දැන් මෙයාව දැන් අපි අවශ්‍ය තැනකට ගෙනහිල්ලා ඊට පස්සේ ආයි ස්ටිකර්ස් බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මගේ තියෙනවා ලෝගෝස්. ඉතින් මෙතන ලෝගෝ දෙකක් තියෙනවා. මම මේ ලෝගෝ එක තෝරගන්නවා. ඉතින් දැන් මම කොහොමද මේක දැන් දාන්නේ? දැන් බලන්න ඇති මේක කොහොමද දාන්නේ? අයියෝ මේක දැන් හෙල වෙනකොට එහෙම මේක මේ වෙනවනේ. නෑ එහෙම දෙයක් නෑ. ඉතින් මේම කළා ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ගානට දැම්මට පස්සේ මුකුත් එන්නේ නැහැ. දැන් මේක දැන් ඔය යට තියෙන මේ මොකද්ද පික්චර් එක ක්ලික් කරොත් ඒක උඩට එනවා. දැන් ඊට පස්සේ ආයි මේක කළා ආයි
ලයන් ක්ලික් කරාට පස්සේ ලයන්ගේ මූණ මගේ ලෝගෝ එක එනවා. හරිද? ඊට පස්සේ දැන් කොහොමද ඔයගොල්ලෝ ටෙක්ස්ට් එකක් දාන්නේ? ටෙක්ස්ට් එකක් දාන්නේ මෙතන A+ කියලා එකක් තියෙනවා. ඒ ක්ලික් කරාට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට ඕනම ෆොන්ට් එකක් තියෙනවා. මෙන්න ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඕනම ෆොන්ට් එකක් පුළුවන්, ස්ටයිල්ස් පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට ඕන දැන් Minecraft ෆොන්ට් එකක් දාගන්න මේකෙන් උනත් ඒක කරන්න පුළුවන්. ඉතින් මං ගාව දැන් ඒක කරන්න එච්චර data නැහැ. එච්චර data නැහැ කියන්නේ සර්ච් කරන තරම් මේක data නැහැ. මොකද සර්ච් කරන 60 පැයක් යනවා මේකේ. ඒක තමයි මේකේ තියෙන අවුල. ඉතින් අපි තියෙන දේවල් වලින් මම ඔයගලන්ට පෙන්නන්න කොහොමද කරන්නේ කියලා. ඉතින් මෙතන මේ කීබෝඩ් බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයගලන්ට පුළුවන් ඕගොල්ලන්ට මේ ඔයගලන්ට අවශ්‍ය දේ ටයිප් කරන්න. ඉතින් දැන් මම මේ Minecraft toys කියලා ක්ලික් කරනවා. ඊට පස්සේ කොහොමද දැන් ඔයගොල්ලෝ දැන් නිකන් normal අකුරු ටික අනේ තියෙන දැන් ඔය normal අකුරු ටික කොහොමද අපි නිකන් අර fire කරලා ගන්න. ඉතින් මෙතන ඔයගලන්ට මෙතන ඕගොල්ලන්ගේ ඕනම තියෙන ඔයගොල්ලෝ ආසම ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන්. එතකොට styles, එතකොට time, labels ඔහෙම ඔයගොල්ලෝ තෝරගන්න පුළුවන් ඔයගලන්ට. ඒ වුණාට එහෙම ඕනේ නැතුව අපිට පුළුවන් අපේම ස්ටයිල් එකක් හදාගන්න. ඒක කොහොමද මම කියන්නේ? ඒකට යන්න ඕගොල්ලෝ ෆොන්ට් එකට. මේ ෆොන්ට් එකට ගියාට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට ඕනම ෆොන්ට් එක. ඉතින් මම මෙතන තෝරගන්නවා මෙතන මේ තියෙන වැල්ලක්‍ර ෆොන්ට් එක. ඉතින් මේ වැල්ලක්‍ර ෆොන්ට් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන හරිය දෙන්න. ඉතින් මේ හරිය දුන්නාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් දැන් ඔයගොල්ලන්ට උනා මේ Minecraft toys කියලා දැන් කොහෙටද ගහන්නේ? තව පින්තූරයක් ඕන ඒවා කියලා තියෙනවනේ. ඉතින් දැන් මම තව පින්තූරයක් අරගන්නවා. මොකක් හරි Minecraft පින්තූරයක් නේ. මම මෙතන මගේ Minecraft logo එක ගන්නවා. ඉතින් Minecraft පින්තූර පියක් විදිහට මම මේක දානවා. ඉතින් ඔහොම දැම්මට පස්සේ මෙතන ඔයගොල්ලෝ පේනවා. ඉතින් මෙතන මම මේ තියෙනවා නිකන් ඇරෝ එක රතු පාට ඇරෝ එකක්. ඉතින් මේ රතු පාට ඇරෝ එක මම කොහොමද ගන්නෙ? ඉතින් ඒක ගත්තාම මේ ගත්තේ ඔයගොල්ලන්ට පේනවා දැන් බෑග්ග්‍රවුන්ඩ් එක පේනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩ්ඩක් අර තියෙනවා ටයිප් ඒවා ඒව ගණන් ගන්න එපා. ඉතින් ඕක මේ thumbnail එක දකිනකොට ගොඩක් අයට පේන්නේ නැහැ මේ ඇප් මේවා ටික. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන් එහෙම ඕනේ නැතුව නිකන් ක්ලියර්ලි කොහොමද මම ඒව ගන්නේ. ඒකට ඕගොල්ලෝ තියෙනවා ඔයගොල්ලන්ගේ මෙන්න මෙතන ගියාට පස්සේ ඔයගොල්ලන් ගැලරිට ගියාට පස්සේ ඔයගොල්ලන් මේ වගේ දෙකක් තියෙනවා නම් මේ වගේ එරර්ස් දෙකක් තියෙනවනේ මේක ඔයගොල්ලන් Google එකෙන් හරි කොහෙන් හරි අරගෙන මෙන්න මේව ගැලරිට සෙට් කරනවා. එතකොට ඔයගොල්ලන් තියෙන්නේ මේ ඇප් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ස්ටිකර් ගියාට පස්සේ මෙන්න මේ ක්ලික් කරා start cut out ක්ලික් කරා start cut out ක්ලික් කරාට පස්සේ එයාගේ background එකේ තියෙන ඒවා යනවා. හරිද? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලබා ගන්න. ඉතින් friends මොකක්ද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? අද වීඩියෝ එක හොඳයි නම් අද channel එක subscribe කරන්න අමතක කරන්න, like කරන්න අමතක කරන්න. එහෙනම් තවත් එක මේ වගේ mobile session වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගලන්ට සුබම දවසක්. bye bye.